අපි අද කතා කරන්න යන්නේ ඩීගෙට් ෆංක්ෂන් එක ගැන. ඩීගෙට් ෆංක්ෂන් එකෙන් මොකක්ද වෙන්නේ කියලා කිව්වොත් මේකෙදී මෙන්න මේ වගේ ලාර්ජ් ෂීට් එකක නැත්නම් ලාර්ජ් ඩේටා ෂීට් එකක තියෙන දේවල් එක තැනක අපිට පෙන්න ගන්න පුළුවන් පහසුකම මේ ඩීගෙට් ෆංක්ෂන් එකෙන් අපිට ලැබෙනවා. ඉතින් මේ තියෙන්නේ රෝ ඩේටා ෂීට් එකක්. මේක සේල්ස් රිපෝට් එකක් කියලා හිතමු. මොකද මේ පැත්තේ නම් ටික තියෙනවා, මේ පැත්තේ ප්‍රොඩක්ට්ස් ටික තියෙනවා. ඒ වගේම ප්‍රොඩක්ට්ස් වලට අදාළව කරපු සේල්ස් වල amount එක මේ පැත්තෙන් තියෙනවා. ඉතින් මේක large data report එකක්. මේ වගේ report එකකදී එක්කෙනෙක්ගේ sale එක අපිට හොයාගන්න ඕන වුණොත් ඒක ටිකක් difficult වෙනවා. මොකද හේතුව මෙතන data ගොඩාක් තියෙන නිසා. අපි හිතමු මෙන්න මේ චමෝත් පීරිස් කියන කෙනාගේ yoga mats කොච්චර ප්‍රමාණයකින් ඉතින්ලා තියෙනවද, ඒ කියන්නේ amount එක කීයද කියලා හොයාගන්න ඕන වුණොත් අපිට සිද්ධ වෙනවා චමෝත් පීරිස් වන්න ඊට පස්සේ එතනින් කියන yoga mats වලට කියන බලන්න වෙනවා. ඉතින් ඒක basic level එකක්. හැබැයි මෙන්න මේ ඩීගෙට් ෆන්ක්ෂන් එකෙන් ඔයගලන්ට පුළුවන් මේක පොඩ්ඩක් pro level එකේ නැත්නම් පොඩ්ඩක් advanced level එකේ මේ වැඩේ කරන්න. හරි. අපි වැඩි කතා කරන්නේ නැතුව එතනට යමු කොහොමද මේ ඩීගෙට් ෆන්ක්ෂන් එක use කරන්නේ කියලා. මුලින්ම අපි බලමු මේ තියෙන්නේ raw data sheet එකක්. මේ data sheet එකේ මේ විදිහට අපි බලන්නේ නැතුව අපි යමු අලුත් sheet එකක් අරගන්න. sheet එක ගත්තට පස්සේ අපි ඉස්සෙල්ලාම කරන්න ඕන මෙන්න මේකේ තියෙන header එක කොපි කරලා ෂීට් එකට පේස්ට් කරගන්න එක. ඉස්සෙල්ලාම අපි මේ විදිහට කරගමු. කරගෙන ඉවර වෙලා මේ සෙල්ස් ටික අපිට අවශ්‍ය ගන්නට ඇඩ්ජස්ට් කරලා හදාගන්න මේ කොලම්ස් වලින්. ඕකේ then අපි ඊට පස්සේ කරන්නේ මේ ඩීගෙට් ෆන්ක්ෂන් එක යූස් කරන්න මේකේ තියෙන ඩීටේල්ස් එක තැනක පෙන්න ගන්න පුළුවන් විදියට. ඉතින් මට මෙතනදි මෙන්න මේ නම්බර් කියන එක අවශ්‍ය නැහැ. ඒ නිසා මම ඒක අයින් කරනවා. හැබැයි ඊටු ටික එහෙමම තියෙනවා. දැන් මේ ඩීගෙට් ෆන්ක්ෂන් එක හරහා මට කරන්න ඕන මේකයි. මෙතන සෙල් එකේ නම දැම්මට පස්සේ එයාගේ මෙන්න මේ අයිටම්ස් වලට අදාළව කොච්චර සේල් amount එකක් තියෙනවද කියලා මට එක තැනක වැටෙන්න ඕනේ. ඉතින් ඒකට මම කරන්නේ ඩීගෙට් ෆන්ක්ෂන් එක මෙතන ටයිප් කරන එක. ඔන්න බලා ගන්න. මම පොඩ්ඩක් එක්ස්පෑන්ඩ් කරා මේක ඔයගලන්ට හොඳට බලා ගන්න පුළුවන් විදියට. equal get ටයිප් කරනකොටම මෙතන පෙන්නනවා ඔයගලන්ට පේනවා. ඊට පස්සේ ඔටෝමැටිකලි පැකට් එක ඕපන් වෙනවා. ඩේටාබේස් එක මොකද්ද කියලා එයා අහනවා. මෙතනට මම දෙන්න ඕන මගේ ඩේටාබේස් එක. මේ තමයි මගේ ඩේටාබේස් එක. කලින් ෂීට් එකේ තිබුණා ඩේටාබේස් එක. මගේ ඩේටාබේස් එක මුල ඉඳන් අගටම සිලෙක්ට් කරලා දෙනවා. ඕකේ ඔයගලන්ට පේනවා කොච්චර ඩේටා ප්‍රමාණයක් මෙතන තිබුණාද කියලා. හරි. එහෙම සිලෙක්ට් කරලා දීලා මෙතනට කමා එකක් මම දෙනවා. මෙතන ඔයගලන්ට පේනවා ෆෝමියුලා බාර් එකේ මගේ ෆෝමියුලා එක ඊළඟ ෂීට් එකට මම යනවා. එතකොට ඔටෝමැටිකලි මෙතන ෂීට් 2 කියලා වැටෙනවා. ඔයගලන්ට පේනවා. ඊළඟට එයා අහන්නේ ෆීල්ඩ් එක මොකද්ද? මොකද්ද මේක සිලෙක්ට් වෙන්න ඕන ෆීල්ඩ් එක. මං එතෙන්දි මෙයාට දෙනවා මෙන්න මේ water bottle කියන එක තමයි මට මෙතනට පෙන්නන්න ඕනේ. right. මං ඒකක් දෙනවා. ඊට පස්සේ කමා එකක් දානවා. ඊට පස්සේ අහනවා ක්‍රයිටීරියා එක මොකක්ද කියලා. ක්‍රයිටීරියා එක වෙන්නේ සෙල් නේම් එකයි ඊළඟට මම සෙල් නේම් එක හැටියට මෙතන ටයිප් කරන data එකයි. ඒ දෙක තමයි ක්‍රයිටීරියා එක වෙන්නේ. right. ඊළඟට මම බ්‍රැකට් එක ක්ලෝස් කරලා එන්ටර් කරනවා. එහෙම එන්ටර් කරාට පස්සේ මෙතන බ්ලැන්ක් හින්දා MUM කියලා ඔයගලන්ට පෙන්නනවා නම්බර් එරර් එකක් විදිහට. නමුත් මම මෙතන data එකක් දීලා පෙන්නන්නම්. අපි මෙතනින් data එකක් copy කරලා මම මෙතනට paste කරලා පෙන්නන්නම්. ඔයගලන්ට පේනවා මම paste කරපු ගමන් ප්‍රසාද් සමරසිංහගේ water bottle sale එක කීයද කියලා මෙතන මෙයා පෙන්නනවා. අපි බලමු ඇත්තද කියලා. water bottle sale එක 4198යි. ඔව් water bottles 4198යි. ඒක එහෙමම මෙතන ඇවිල්ලා තියෙනවා. දැන් මට මේක ඉතුරු ටිකටත් හදාගන්න ඕනේ. ඒකට මම කරන්නේ මුලින්ම මේකේ sales ටික, ඒ කියන්නේ මේ ෆෝමියුලා එකේ තියෙන sales ටික ලොක් කරගන්න ඕන. ඒ කියන්නේ absolute reference එකක් විදිහට මම මේ sales ටික ලොක් කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් සිද්ධ වෙන්නේ මම මේක එක copy කරලා paste කරොත් එහෙම නැත්නම් මම මේක drag කරගෙන මේ පැත්තට අරගෙන ගියොත් මේ cell වල reference එක වෙනස් වෙන එක. reference එක වෙනස් වෙන ඉඩ නොදී මම ඒ ටික absolute reference එකක් බවට පත් කරනවා. ඒක කරන්න තියෙන shortcut එක තමයි මේ කොටස select කරන්න. ඊට පස්සේ F4 key එක ඔබන්න. ඔබපු ගමන් ඔයගලන්ට පේනවා මේ cell එක සම්පූර්ණයෙන් absolute reference එකක් බවට පරිවර්තනය වෙනවා. dollar mark එක මේ හැම column එකක්ම cell එකක්ම අස්සට වැටිලා. ඊළඟට මම මෙන්න මේ cell එක නම් lock කරන්නේ නැහැ. මේ cell එක lock කරොත් එහෙම වෙන්නේ මට මේ water bottles ගන්න තමයි මේ හැම එකකම එන්න පටන් ගන්න. ඒක නිසා මම ඒක lock කරන්නේ නැහැ. ඊළඟට තියෙන එක lock කරගන්නවා. මම ප්‍රෙස් කරනවා F4. ඊට පස්සේ මම එන්ටර් කරනවා. එන්ටර් කරලා ඉවර වෙලා මට පුළුවන් දැන් මේක ඩ්‍රැග් කරගෙන යන්න.
මම මෙතනට වෙනකම් මේක ට්‍රැක් කරගෙන එනවා. ආවට පස්සේ ඒගොල්ලන්ට පැහැදිලිව දැන් පේනවා යාගේ shares, යාගේ LED lamp, යාගේ yoga mats, chargers ආදී සියලුම දේවල් වල sale එක මෙතනට වැටිලා තියෙනවා. එතකොට මම මෙතන වෙන නමක් දුන්නත් ඒ නමට අනුව මේ data ටික වෙනස් වෙනවා. right. අපි ඒකත් කරලා බලමු. මම ඉස්සෙල්ලා මේකේ table එක ඇඳ ගන්නම්. ඒක කරලා බලන්න නම් මම මෙතනට වඩාත් ලේසි ක්‍රමයක් පාවිච්චි කරන එක තමයි මම මෙතනට දාගන්නවා list එකක්. list එකක් දාගන්නේ කොහොමද? drop down එකක් දාලා list එකක් හදා ගන්නවා. ඒක කරන්නේ මෙන්න මෙතන data tab එකට ගියා. data validation වලට ගියා. data validation ඊළඟට any value කියලා මෙන්න මේ window එකේ පෙන්නනවා ඔයගලන්ට any value නෙමෙයි මම මේක list කරනවා. ඊට පස්සේ මෙතන source එක දෙන්න ඕන. source එක මම මෙතන ක්ලික් කරලා source එක දෙනවා sheet 1 එකේ මෙන්න මේ නම් ටික උඩ ඉඳන් පහළට. ඊට පස්සේ මම enter කරනවා. ඊට පස්සේ okay කරනවා. okay කරාට පස්සේ ඔයගලන්ට පේනවා මෙතන පුංචි ඊතලයක් ඇවිල්ලා තියෙනවා. ඒක ක්ලික් කරපු ගමන් අර නම් ටික ඔක්කොම list එකක් විදිහට මෙතනට ඇවිල්ලා තියෙනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. දැන් මම මෙතන කසුලි ඩයස් change කරොත් මේ values ටික change වෙනවා. ඔයගොල්ලෝ දකින්න ඇති. අපි try කරමු. තිලිනිද සිල්වා change කරපු ගමන් එයාගේ water bottle sale එක, chairs sale එක, LED lamp sale එක ආදී විදිහට මෙතන data එකක් වෙනස් වෙලා පෙන්වන්න ගන්නවා. ඉතින් ඕක තමයි dget function එකෙන් අපිට කරගන්න පුළුවන් දේ. ලොකු තැනක තියෙන දේවල් ටික එක තැනකට අපිට ගෙන්න ගන්න පුළුවන් මෙන්න මේ dget function එක හරහා. ඊළඟට අපි මේ ටික මේ විදිහටම තියන්න නැතුව අපි මේක rupee value එකක් කරමුද? ඒක කරන්නේ මෙහෙමයි. මේ ටික select කරා. ඊළඟට මෙන්න මෙතන තියෙනවා කමා එකක් number section එකේ කමා එකක් තියෙනවා. ඒ කමා එක click කරපු ගමන් මේක rupee value එකක් විදිහට අපිට convert කරන්න පුළුවන්. ඔයගලන්ට පේනවා මෙතන. ඊට අමතරව ඔයගලන්ට මේ ඉස්සරහට RS එහෙම නැත්නම් ඩොලර් මාක් එකක් කියපු දාගන්න ඕන නම් මොකද මේ data set එකේ නම් RS කියලා තියෙනවා rupee value එකක් විදිහට rupees විදිහට. එහෙම කරන්න ඕනේ නම් ඔයගලන්ට කරන්න තියෙන්නේ මේ ටික select කරා ඔක්කොම select කරලා right click ඊළඟට format cells වලට ගියා. ඊළඟට මෙතන currency කියන තැනට ගියා. ඊට පස්සේ currency symbol එක මෙන්න මෙතන පෙන්නනවා. currency symbol එක right ඒක ක්ලික් කරා පහළට එන්න මෙතන ශ්‍රී ලංකා RS TAMU ශ්‍රී ලංකා කියලා තියෙන ඒක ක්ලික් කරා okay කරා. දැන් RS ඉස්සරහින් දාගන්න පුළුවන්. ඕක තමයි මෙතෙන්දි වෙන්නේ. දැන් අපි ඕන තව එකක් change කරලා බලමු. කයිනි ජයවර්ධනගේ water bottle sale එක කීයද? boss අහනවා. මට කියන්න ටක් ගාලා ලසිත් ඩයස්ගේ yoga mat sale එක කීයද මේ මාස? right ලසිත් ඩයස්ගේ yoga mat sale එක 2022යි මේ මාසේ. right එයාගේ total එක මට කියන්න. right එයාගේ 31213යි. right ඊළඟට තව කෙනෙක්ගේ බැලුවොත් නදීෂා ෆර්නෑන්ඩෝගේ water bottle chairs ආදී සියලුම data ටික මෙතන අපිට බලා ගන්න පුළුවන් එක තැනක. ඉතින් මේකත් නිකන් raw එකක් විදිහට තියාගන්න නැතුව අපිට පුළුවන් පොඩ්ඩක් මේක change කරන්න. පොඩ්ඩක් මේක ලස්සන කරන්න. මේක header එක අපි black font එක white දෙමු. ඊළඟට මෙන්න මේ විදිහට හදාගත්තම අපිට හරි ලේසි මේ වැඩේ කරගන්න. ඉතින් මේ වගේ large report එකක තියෙන data ටික මෙතනට අරගෙන අපිට හරි ලේසියෙන් data change කරන ගමන් ඒ වගේ ඇතුලේ තියෙන දේවල් බලා ගන්න පුළුවන්. ඕක තමයි dget function එකෙන් සිද්ධ වෙන්නේ. හරි. ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් කියලා හිතනවා නම් මේකට like එකක් දාන්න, ඒ වගේම මේක share කරන්න. ඒ වගේම තවත් මේ වගේ වීඩියෝස් ඔයගොල්ලන්ට ඉස්සරහට දකින්න ඕනේ නම් අපේ channel එක subscribe කරන්න.